කවදාවත් පන්තිල මම නොකරන දෙයක් තමයි තව කෙනෙක්ට මොනවත් වචක් කියන්නේ නැහැ. මම මෙතේ කාඩ් මේ අවුරුදු 12ටම නැහැ. හැබැයි ඔයාලා වෙනුවෙන් කතා කරන ලා හින්දා තමයි මම මෙහෙම කියන්නේ. ඒ වැඩේ වැරදි. ඒකින්දයි මම එහෙම කිව්වේ. දකින්න ඇති හැමෝම මට කොහොම පෞද්ගලික නැහැ. හැබැයි කිසිදු දෙයක් ඔයාලා හැමෝම එකටම ඉගෙන ගත්ත අධ්‍යාපන මට්ටමක් තියෙන ඔයාලා කැමතිින්දා මේ විෂය ධාරාව තෝරගත්තා මිසක් ඔයාලට ඒක කරන්න බැරි කමකට ඔයාලා ආව නෙමෙයි. එතකොට මේ හැම කෙනෙක්ම එකම මානසිකත්ව මට්ටමක ඉගෙන ගන්න ළමයි ඒ නිසා ඒකෙන් වෙන්නේ ඒ යම් පුද්ගලයෙක් අපේ විෂය බාල්දු කරලා කතා කරනකොට වෙන්නේ සමාජයේ ඒ විෂය ධාරාව ඉගෙන ගන්න හැම කෙනෙක්ටමද ඇත්තරම අද වෙනකොට ප්‍රධාන පෙළේ පුද්ගලයෙක්නේ. ඒ සමාජ මත මං හිතන්නේ ඒ වෙනකොට සමාජයේ මං හිතන්නේ සෑහෙන පිරිසක් එතකොට දෙක දැකලානේ. එහෙමනේ. එතකොට ඒ සමාජ මතයක් විදිහට හැදෙන සමාජ මත එතකොට වැටෙන්නේ ගොඩාක් මෙන්ටැලිටි අවුල්. නේද? නැත්නම් A level වලට අඩුම ප්‍රතිඵල තියෙන A level මේ විෂය ධාරාව කෙරුවත් හොඳ තැනකට යන්න බැරි දරුවෝ ටිකක් තමයි ටෙක්නොලොජි කරන්න වගේ මානසිකත්වයක්. එහෙම එකක් නැහැනේ දරුවෝ. කවුරුත් මෙතන එහෙම නැහැනේ. තමන්ගේ කැමැත්ත. තමන්ට හිතනවා මේක මට පහසු වෙයි. මට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එතකොට අන්න ඒක මත තමයි මම එහෙම පොඩ්ඩක් මේ විදිහට මං ආයේ ගැන පන්ති මේව කරන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕන තමන්ගේ දෙයකට මොනවා හරි දෙයක් කියන එක තමන්ට වේදනාවක් දැනෙන්න ඕන. මම ඊයේ උදේ තමයි මම දැක්කේ මම එස්සඩින්ම මම රියැක්ෂන්ස් දැක්කුවා. මම සාමාන්‍යයෙන් ඔයාලා මගේ මේ අවුරුදු 12ටම සෝෂල් මීඩියා කියලා බලන්න මම කිසිදු ගුරුවරයෙක්ගේ වචනයක්වත් ප්‍රකාශපත් කරලා නැහැ. පන්තිකවත් කියලා නැහැ. ඔයාලා මේ ආපු අවුරුද්දම දන්නවා. හැබැයි මේ වගේ වෙලාවක මම දන්නේ අනිත් මිනිස්සු තමන්ගේ මේ වෙන මම නම් එහෙම නැහැ. මම එතනින් එහාට රියැක්ෂන්ස් මොකද්ද කියන එක මම නෙමෙයි මම කියන්න ඕන දේ මම කිව්වා. ඒත් ඔයාලා උනත් ඇත්තටම ඔයාලා ගුරුවරයෙක් විදියට එතකොට තාක්ෂණ වේදයේ විෂය ධාරා උගන්න ගුරුවරයෙක් විදියට අපේ ළමයි මෙන්ටැලිටි අවුල් ළමයිට නම් මම උගන්නන්නේ මමත් මෙන්ටැලිටි අවුල් එකක් වෙන්න එපා එතකොට. නේ සමාජය එහෙමනම් දකින්නේ. එතකොට මෙතනින් ගිහිල්ලා ඉංජිනේරුවෝ බවට පත් වෙලා විශ්වවිද්‍යාලවල ආපහු ළමයිට උගන්වන ගුරුවරොත් මෙන්ටැලිටි අවුල් වෙන්න එපා. නේද? ඒතර දැන් ඉසුසු එකේ සතස මෝටර්ස් එකේ වත්තල බ්‍රාන්ච් එකේ ප්‍රධාන ඉංජිනේර් ඒ කියන්නේ මැනේජර් අවුරුදු 27යි අපේ කොල්ලෙක්. ඒතර ඌ තමයි සම්පූර්ණම ලක්ෂ 300ක මාසෙක මේ ටාගට් කවර් කරන කොල්ලෙක්. උන් එතකොට ඔක්කොම මේ ඉසුසු එන හැම වාහනයක්ම හදන්නේ මෙන්ටැලිටි අවුල් වෙන්නේ එතකොට. මම වැරදිද? මම කියන්නේ එහෙම බෑ. එහෙම බෑ. මං ඒකටයි මම කතා කරන්නේ. නැතු වෙන දෙයක් නෑ. මට කොහොමවත් අදාළ නැති එකෙක් නේ. මේ මම ඒකට විරුද්ධයි. අපේ ළමයි එහෙම නෑ. අපේ ඉන්න හැම කෙනෙක්ම දක්ෂයි. අදක්ෂව මෙතන නෑ. කාටවත් එකෙක්ටවත් ඇඟිල්ල දික් කරලා තෝ අදක්ෂයෙක් කියලා කියන්න බෑ. එහෙම බෑ. අදිමානසිකත්වය තියෙන උන් එහෙම කියනකොට එහෙම බෑ අපේ උන්ට එහෙම කියන්න එකෙක්ටවත්. අපේ උන් ඔක්කොම දක්ෂයෝ. අර්ථකදී මම වෛද්‍ය විද්‍යාව අනුව මම දන්නේ ඒ වගේ හරි වැරද්ද මොනවද කියලා. එහෙම දැනගන්න තරම් අපි ලොකු පොරවල් නෙමෙයිනේ. හරිද? මේ නමුත් අපි විභාගේ පාස් වුණා. right? අපි විභාගේ පරීක්ෂායිම මොරටුවට ගියා. එතන පොරවල් නෙමෙයි. වැඩ කරන්න.